ජයග්‍රහණය කරයිද ඔබේ දකුණු පසින්. දැන් මේ ඔබ දකින්නේ ලයන් හාර්ට්ස් කහ සහ කළු පැහැති ඇඳුමින් සැරසිලා. ඔවුන්ට ප්‍රතිවිරුද්ධ අන්තයේ ඉන්නවා අයන් ආම්ස්. දැන් මේ ක්‍රියාත්මක වන්නේ දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය. මේ ඉන්නේ අයන් ආම්ස් කණ්ඩායම. සූදානම් තරගය ආරම්භ කිරීමට අර්ධ අවසන් පූර්ව වටේ තවත් තීරණාත්මක තරගයක්. අයන් ආම්ස් සමගින් ලයන් හාර්ට්ස් V. විනිසුරු ආරම්භය සඳහා සියලු කටයුතු සූදානම් කරමින් සිටින්නේ. මෙන්න රතු සලකුණ මධ්‍ය රේඛාවට කැඳවන ආකාරය. ක්‍රීඩකයන් නිවැරදිව ස්ථානගත විය යුතුයි. ඔවුන්ගේ උපක්‍රමය කුමක්ද? එය තමයි ඊටාම වැදගත් ප්‍රශ්නය. මෙන් පෙර තරගයේදී අප දුටුවා උපක්‍රම රැසක්. මෙන්න ආරම්භ වෙනවා තරගය. තරගය ආරම්භ වී තිබෙන්නේ මේ මොහොත වරුවේ ලයන් හාර්ට්ස් බීට් සමගින් අයන් ආම්ස්. අපට පෙනෙන්න තිබෙන ආකාරය අනුව අයන් ආම්ස් කණ්ඩායමේ පුහුණුකාරීත්වයෙන් මදක් රැඳෙන්න හෝල්ඩින් බැක් ක්‍රමයේ යටතේ මදක් රැඳෙමින් ඔබේ ජවය ආරක්ෂා කරගන්න මේ මොහොත තුනදී තරගයේ ක්‍රියාත්මක වීමේ තරගයේ ගමන් මඟ ඔබ තීරණය කරන තවත් තපර කිහිපයක් ලබා ගන්න. ශක්තිය හොඳින්ම මැන බලන අවස්ථාවක්. කිසිම සෙලවීමක් නැහැ කඹේ. ඔවුන් ප්‍රතිවාදීන්ට ආරාධනා කරනවා යනවා නම් යන්න ප්‍රහාරයට, අපි එන්නම් ප්‍රතිප්‍රහාරයත් සමගින් කියලා. උපක්‍රමශීලීව පසුබැසීම ඒ වගේම නැගී සිටීම. තරගයක් තුළ ඔබ හොඳින් කල්පනාකාරී වන්නට අවශ්‍යයි. හැබැයි ඒ කල්පනාකාරී වීම වැඩි වේලාවක් ගන්නට බෑ. මොකද ඉක්මන් තීරණ ලබා ගැනීම අවශ්‍යයි. ක්‍රීඩාව තුළ කායිකව වගේම මානසිකව ඉදිරියට එන්න ඕන මොහොතක් පිළිපදව ඔබ ක්‍රීඩකයෙකු වශයෙන් වඩාත් අවධානය යොමු කරන්නට ඕන. ලයන් හාර්ට්ස් බීට් සමගින් අයන් ආම්ස් අර්ධ අවසන් පූර්ව වටේ තරමක් නිසල්මන් වී තිබෙන මොහොතක්. මෙන්න ලයන් හාර්ට්ස් ඔවුන්ගේ සිංහ තේජස බලන්න. ඔවුන් කඹය රඳවාගෙන තිබෙන ආකාරය තවමත් කිසිදු වෙනසක් නැහැ. කඹය තිබූ ආකාරයමයි. තවත් විදිහකින් කිව්වොත් අර සිංහෙක් වුණාම ගොදුරක් දඩයන් කරන්න ටික වෙලාවක් ගන්නවා. හොඳින් ටික වෙලාවක් අරගෙන බලනවා ඊළඟ මොහොත මොකද්ද? සිංහ සේයාවක් ලයන් හාර්ට්ස් ලකින් අයන් ආම්ස්. දැන් ප්‍රහාරයකට උත්සාහය. ලයන් හාර්ට්ස් ප්‍රහාරය ආරම්භ කරන්නට මෙන් මාන බලන අවස්ථාවක් අප ඒ දුටුවේ. අයන් ආම්ස් ප්‍රතිපහාරයකට උත්සාහ කරාවිද අප බලා සිටිනවා. බලමු ලයන් හාර්ට්ස් කණ්ඩායමින් ඉදිරි පෙළින්ද, මැද පෙළින්ද, අග පෙළින්ද උත්සාහයක නිරත වුණා ප්‍රහාරයකට යන්නට. නමුත් පුහුණුකාරීත්වයෙන් පරිවිඩයක් ලැබෙනවා. ඉදිරි පෙළට, මැද පෙළට, අග පෙළට පිළිවෙලින් පැමිණ ඔබ මේ සැලසුමේ යන්න, සැලසුමේ ගමන් මඟ තීරණාත්මක කරගනිමින් තරගයේ ජයග්‍රහණය විශ්වාසදායී යුතුව ලබා ගන්නට කියන කාරණයත් සමග බලමු තත්ත්වය. ප්‍රහාරය එක ප්‍රහාරයක් ලබා ගැනීමෙන් අනතුරු වසංක තත්පර කිහිපයක සැලසුම් සුසවක්. ලයන් හාර්ට්ස් ඉස බැලුවත් ඒ ආකාරයෙන්මයි. නමුත් අයන් ආම්ස් වෙනස් මගක. මෙය ඉතාමත් අපහසු කාර්යයක් චමුදිත. ඉතාමත් අපහසුයි. ඔවුන් දැන් විනාඩි කිහිපයක් මේ ස්ථානයේ රැඳී සිටියා. කඹය එකදු ආකාරයෙන්ම රඳවා ගනිමින් දැන් තමයි ප්‍රහාරයක් පැමිණෙන අවස්ථාව. අයන් ආම්ස් කණ්ඩායම උත්සාහ කරනවා ප්‍රහාරය ලබා දෙන්නට. නමුත් ප්‍රතිප්‍රහාරය ලැබෙන්නේ ලයන් හාර්ට්ස් වලින්. දැන් මීටර 4 සීමාවෙන් ඉදිරියට පැමිණ තිබෙන්නේ අයන් ආම්ස්. ඔවුන්ට සිදුවනවා ඔවුන්ගේ ඉඩකඩ නැවත පසුපසට රැගෙන යන්නට. නමුත් ලයන් හාර්ට්ස් කිසිම අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. ලයන් හාර්ට්ස් ක්‍රීඩකයන් 8 දෙනාම හොඳින් රිද්මයක සිටින්නේ. ඔබට පෙනෙනවා ඇති හොඳින්ම මේ දර්ශන වලින් බලන්න. ඔවුන්ගේ දෙපා සමබරතාවයේ තිබෙන ආකාරය. දැන් අයන් ආම්ස් උත්සාහ කරනවා නැවත තරගයේ Tamanගේ පෙදෙසට ලබා ගන්න. ඒත් එක්කම අපිට පෙනෙන තවත් සුවිශේෂම දෙයක් තමයි අයන් ආම්ස් කණ්ඩායමේ පුහුණුකාරීත්වය. පෙරට වඩා ඊතරම් වැඩි ජවයක් යොදන්නේ නැහැ. මේ මොහොතවලදී ඔහු විශ්වාසයෙන් සිටින්නේ. දැන් ඔහුගේ පැට කඩලු ඒ බල මුළු තර කරන ආකාරයක් අපිට පේනවා. ක්‍රමයෙන් ක්‍රමය ඔහු ඉදිරියට ප්‍රවිෂ්ඨ වන්නේ. ලයන් හාර්ට්ස් පුහුණුකාරීත්වය වරක ඉදිරියට තවත් විටක පසුපසට ක්‍රීඩකයන් හසුරුවා ගනිමින් අග පෙරට
හොඳ පරිවිඩයක් ලබා දෙන්නට උත්සාහ කරනවා. ඉදිරිපෙළ සහ අගපෙළ අතර හොඳ සංනිවේදනයක්, මනා තාක්ෂණික සංනිවේදනයක් ගොඩනගන්නට උත්සාහ කරන ජයග්‍රහණය අයන් ආම්ස් වෙතට. ලයන් හාර්ට්ස් වෙතට. ලයන් හාර්ට්ස් ජයග්‍රහණය කරා ප්‍රථම වටය. ඉතාම උද්වේගකර තරගයක්. ඔවුන් කිසිම අවස්ථාවක් දුන්නේ නැහැ ප්‍රතිවාදීන්ට. නමුත් ප්‍රථම ප්‍රහාරය තෝරාගත් අයන් ආම්ස් ප්‍රතිප්‍රහාරයට යටත් වන්නට සිදු වුණා. අපේ මින් පෙර තරගෙදී දුටුවා ප්‍රථම ප්‍රහාරය එල්ල කළ ලයන් හාර්ට්ස් ඒ කණ්ඩායම පරාජයට පත් වුණා දිමුතු ක්‍රීඩා සමාජය හමුවේ. ප්‍රතිප්‍රහාරය ඊටම ගැඹුරුයි බලවත්. මේ තමයි ඔවුන් තරග වැදුණු ආකාරය. මේ තමයි ලයන් හාර්ට්ස් ක්‍රීඩකයන්. ඔවුන් හරි වේලාවේදී පහර එල්ල කළේ. ඉන් ගැලවෙන්නට අයන් ආම්ස් ක්‍රීඩකයන්ට අවස්ථාව තිබුණේ නැහැ. දෙවැනි අර්ධවසන් පූර්ව තරගයේ ජයග්‍රහණය වාර්තා කළේ ලයන් හාර්ට්ස් B කණ්ඩායම. තුන්වන සහ තීරණාත්මක අවසන් තරග වටය ලයන් හාර්ට්ස් බීට් සමගින් අයන් ආම්ස් සූදානමින් ක්‍රීඩාංගන අංක 2 ක්‍රීඩාංගන අංක 2 වෙතට යමු වෙමු. ප්‍රථම වටේ ජයග්‍රහණය වාර්තා කළා ලයන් හාර්ට්ස් B කණ්ඩායම. දැන් තරගය ආරම්භුණා. නැවතත් අයන් ආම්ස්ට විශාල අභියෝගයක්. ලයන් හාර්ට්ස් මෙවර හෝල්ඩින් ඕන් භාවිතා කරන්නේ නැහැ. ඔවුන් කෙලින්ම තීරණය කරනවා ජයග්‍රහණය Tamanගේ පෙදෙසට රැගෙන යන්නට. හොඳ සටනක් අයන් ආම්ස්ට හැකියාවක් තිබේවිද? ඉතාමත් අපහසුවෙන් ඔවුන් තරග වදින්නේ. ලයන් හාර්ට්ස් ක්‍රීඩකයන් ඉතාම ජව සම්පන්නව තරග වදිනවා මේ මොහොතේ. ජයග්‍රහණය වාර්තා කළා 2-0 වශයෙන් දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේ.